අයිබෝවන් අද මම කතා කරන්න යන්නේ ඔයාගේ ජීවිතේට විශාල තර්ජනයක් විය හැකි කාරණයක්. නමුත් ගොඩක් අය අවධානය යොමු කරනවා හරිම අඩුයි. දැන් අපි එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අපේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ අපි යම්කිසි වෘත්තියක් තෝරගන්නවා. එහෙම නැත්නම් අපි ව්‍යාපාරික කටයුත්තක් සඳහා යොමු වෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ අපේ ජීවිතයේ තියෙන අරමුණු සාර්ථක කරගන්න, අපේ අරමුණු එහෙම නැත්නම් අපේ සිහින කරා වේගයෙන් ගමන් කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න. අපි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය ඔස්සේ අපේ සහජ දක්ෂතාවයන්, කුසලතාවයන් වර්ධනය කරගෙන ඉදිරියට යන ගමන් අපි ජීවිතයේ සාර්ථකත්වය සොයාගෙන යනවා. එතකොට මෙහෙම යනකොට අපි දන්නේම නැතුව අපි මේ සාමාන්‍ය සමාජයේ තියෙන අපි කියන මේ රැට් රේස් එකට අහු වෙනවා. එහෙම නැත්නම් මේ අධිවේගී ජීවන රටාවට අපිව අහු වෙනවා. ඉතින් එතකොට අපිට නිරන්තරයෙන්ම කාර්ය බහුලත්වයට යන්න සිද්ධ වෙනවා. එතකොට අපේ පැය 24 ඇතුළත කරගන්න තියෙන වැඩ කටයුතු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අනිත් පැත්තෙන් අපි කියනවා අපිට දවසේ පැය 24ක් මදි තියෙන වැඩ කටයුතු කරගන්න කියලා. දැන් මෙහෙම යනකොට මම ඉතින් නිතර කතා කරන දෙයක් නේ, අපිට ව්‍යායාම කරන්නවත් හරියට වෙලාවක් නැහැ. හරි විදිහට කෑම කන්නවත් අපිට වෙලාවක් හම්බෙන්නේ නැහැ කියන කාරණේ. ඉතින් ඒකත් එක්ක අපි දන්නේම නැතුව අපේ මේ ඩිමාන්ඩ්ස් එහෙම නැත්නම් අපිට කරන්න තියෙන වැඩ කටයුතු ප්‍රමාණය අපි සමහර වෙලාවට සහෝදරයෙක් සහෝදරියක් විදිහට, බිරිඳක් සැමියෙක් විදිහට, ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හෝ ආයතනයේ ජූනියර් එක්සිකියුටිව් කෙනෙක් විදිහට හරි, එහෙම නැත්නම් ඒ වගේ විවිධ සමාජයේ අපි කියනවා අපිට යම්කිසි රෝල් එකක් කියනවා ප්ලේ කරන්න. එතකොට මේවත් එක්ක අපි දන්නේම නැතුව අපිට ස්ට්‍රෙස් වෙනවා. මානසික ආතතිය සහ මානසික පීඩනය අපිට නිරන්තරයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන කාරණයක්. දැන් වැඩේ වෙලා තියෙන්නේ අපි හිතනවා මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ මේ අපිට දවසේ කරලා ඉවර කරගන්න බැරි තරම් වැඩ දෙනවා. දැන් ගොඩක් වෙලාවට ගෘහණියෝ එහෙම අපේ බිරින්දෑවරු එහෙම ගොඩක් මැසිවිලි නගනවා. මේ ඔයාලා දන්නේ නැනේ අපිට කොච්චර වැඩ දෙනවද, මේ වැඩ කවදා කරලා ඉවර කරන්නද දන්නේ, මේ කොච්චර වැඩ කරුවත් මේවා ඉවර වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම අර මේ අපිට එදිනෙදා ජීවිතේ කරන්න තියෙන වැඩ කටයුතු තමයි මේ ස්ට්‍රෙස් එක. එහෙම නැත්නම් එහෙම එකක් අපි හිතනවා. නමුත් මානසික ආතතිය, මානසික පීඩනය කියලා කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. අපේ පරිසරයේ, අපි ජීවත් වෙන පරිසරයේ තියෙන විවිධ උත්තේජන වලට අපි ප්‍රතිචාර දක්වන්න ගියාම අපේ මනසේ ඇති වෙන අපිට සුවිශේෂී කියලා ඇඟිල්ල දික් කරලා කියන්න බැරි ආකාරයේ අවිනිශ්චිත යම් විදිහක චිත්ත වේගී තත්ත්වයක් තමයි අතරම ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. ඉතින් මේ මානසික ආතතික තත්ත්වය නිසා අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ගොඩක් ජෛව රසායනික එහෙම නැත්නම් මේ බයොලොජිකල් and ෆිසියොලොජිකල් ෆන්ක්ෂන්ස් ගොඩක් ඇති වෙනවා. දැන් මනස ගොඩක් බලවත් නේ ඇත්තටම ශරීරයට වඩා. ඉතින් ඒ නිසා මේ මනසේ අපේ චිත්ත වේගත් එක්ක ඇතිවෙන හැඟීම් සමුදායත් එක්ක, සිතුවිලිත් එක්ක අපි අපේ බයොලොජිකල් ෆවුන්ඩේෂන් එක, එහෙම නැත්නම් අපේ ජීව විද්‍යාත්මක පදනම ශරීරේ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි තුමු ඔයාගේ ලෝන් එකක් තියෙනවා, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකේ මොකක් හරි ලොකු පේමන්ට් එකක් කරන්න තියෙනවා, එහෙම නැත්නම් බැංකුවට චෙක් එකක් ඇවිල්ලා තියෙනවා, බැංකුවෙන් කෝල් එකක් ආවා. ඒ වගේ අවස්ථාවකදී අපිට ලොකු මානසික පීඩනයක් දැනෙනවා. අපිට ඒ අවශ්‍ය මුදල ඒ වෙලාවේ අපේ නැත්නම් ඒ චෙක් එකට සල්ලි දාන්න නැත්නම් එහෙම ලොකු මානසික පීඩනයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපේ ශරීරයේ සිද්ධ වෙන මේ ස්නායු පද්ධතියත් එක්ක සිද්ධ වෙන විවිධ වෙනස්කම් නිසා කෝටිසෝල් කියන හෝමෝනය සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට මේ හෝමෝන වලට අපි කියනවා කැටබොලික් හෝමෝන්ස්. එහෙම නැත්නම් ශරීරයේ තිබිය යුතුයි, අත්‍යවශ්‍යයි, නමුත් යම් කිසි විදිහක හානිදායක ලෙස බලපානවා. එතකොට මේ අපිට ශනිකව මොනවා හරි පොඩි දෙයක්, දැන් අපි තුන්කෝ මලගෙදරක් ගැන ආරංචි වුණා.
අපිට මලගෙදර යන්න අවශ්‍ය විදිහට අපි නිවාඩුවක් දාලා ඒ පරිසරය ලෑස්ති කරගෙන අපි මලගෙදර ගිහිල්ලා ඒ වැඩේනවා. එතකොට ක්‍රමානුකූලව ඒ ස්ට්‍රෙස් එක අපෙන් අයින් වෙලා යනවා. නමුත් දීර්ඝ කාලීනව යම්කිසි කෙනෙක් ඉතාමත්ම මොනවා හරි පෞද්ගලික හෝ වෘත්තීය ප්‍රශ්නයක් නිසා ගොඩක් දුකෙන් කනස්සල්ලෙන් පීඩාවෙන් අපි කියන්නේ වොරි වෙනවා කියලා. වොරි වෙවි ඉන්නවනම් මේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන සික්‍රීෂන්ස් ගොඩක් නිතරම වැඩි වෙනවා සහ රුධිරයේ සංසරණය වෙන මේ හෝමෝන දෙක ප්‍රමාණයෙන් වැඩි වෙනවා. එතකොට මෙන්න මේක නිසා අපිට ගොඩක් වෙලාවට හෘද රෝග හෝ දියවැඩිය ආරෝගී තත්ත්වයන් හෝ වෙනත් ඒ වගේ බොනෝන රෝග ගොඩකට අපිට මේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිව ගොදුරු වෙනවා. එතකොට ඒකට මූලිකම හේතුව වෙන්නේ මානසික ආතතික තත්ත්වයක් තියෙනකොට අපේ ශරීරය ඒක බාරගන්නේ ෆිසිකල් දෙයක් විදිහට. ඒ කියන්නේ ඒක ශරීරයට ලැබුණු යම් කිසි විදිහක මේ චැලෙන්ජ් එකක් අභියෝගයක් කියලා. ඉතින් එතකොට ශරීරයෙන් ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය විදිහට ශරීරය සූදානම් කරනවා. එතකොට දැන් ඒකේ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ sugar level එක blood sugar level එක වැඩි කරනවා. එතකොට අපේ මාංශ පේශි වල සහ මේ අපේ අක්මාවේ තැම්පත් කරලා තියෙන ග්ලයිකෝජන් බිඳ හෙලලා අපේ සීනි මට්ටම වැඩි කරනවා. ඊළඟදී එහෙමත් මදිනම් රුධිරයේ සීනි මට්ටම මාංශ පේශි වල තියෙන ඇමයිනෝ අම්ල එහෙම නැත්නම් ප්‍රෝටීන liver එක හරහා ග්ලූකෝස් බවට පරිවර්තනය කරනවා. ඇඟේ තියෙන මේද අම්ලයක් ශක්තිය විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට රුධිරයට මුදා හරිනවා. ඉතින් ෆැට් එක නම් අඩු වෙන එක හොඳයි. නමුත් දැන් මෙතෙන්දී ගොඩක් ග්ලූකෝස් ලෙවල් එක තමයි වැඩි කරන්නේ. ඉතින් අර ගොඩක් මේ ග්ලූකෝස් මට්ටම නිරන්තරයෙන්ම රුධිරයේ වැඩි ප්‍රමාණයක් තියෙද්දි අපි දන්නවා රුධිරයේ ආම්ලිකතාවය වැඩි වෙනවා. රුධිර නාල වල අර එන්ඩෝතීලියම් ඩිස්ෆන්ක්ෂන් කියන තත්ත්වයට යොමු වෙනවා. ඊළඟදී අර මේ මයිටොකොන්ඩ්‍රියල් ඩිස්ෆන්ක්ෂන් කියන තත්ත්වයට යනවා. සෛල තුල තියෙන මයිටොකොන්ඩ්‍රියා සෛල දේහ හරියට වැඩ කරන්නේ නැතුව යනවා. මොකද මේ අධික ග්ලූකෝස් ප්‍රමාණයක් හැමතිස්සෙම සංශ්ලේෂණය කරන්න වෙන නිසා. ඊළඟදී මේ අර මේ රුධිර නාලවල අවහිරතා කොලෙස්ටරෝල් වැඩි වෙන තත්ත්වයන් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔයාගේ රුධිර පීඩනය දියවැඩිය ආරෝගී තත්ත්වයන් සහ හෘද රෝග සහ පිළිකා රෝගී තත්ත්වයන් වලට පවා එන බව විද්වතුන් දැන් මේ නූතන පරිශන වලින් සොයාගෙන තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සඳහා ඉක්මනින් අවබෝධය ලබාගෙන අපි එදිනදා ජීවිතේ කටයුතු පොඩක් නිවැරදි කරගත්තොත් සමහර වෙලාවට අපි හිතන පතන විදිය වෙනස් කරගත්තොත් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් අනාගතය තාම උදා වී නැත. අතීතයේ ගෙවි ගොස්ය. ඒ නිසා වර්තමානයේ සන්තෝෂෙන් ඉමු. එහෙනම් ඔයා මේ මානසික ආතතිය කළමනාකරණය කරගන්න එක පිළිබඳ දැනුවත් වෙන්න සහ ඒ පිළිබඳව හිතලා බලන්න මැසේජ් එකක් කමෙන්ට් එකක් දෙන්නකෝ. මට පුළුවන් විදිහට මම ඕගොල්ලන්ව දැනුවත් කරන්නම්. රයිට්? ජය වේවා.